හැමෝටම සුබ දවසක්. ඉතින් අපි අද මේ ඉන්නේ වෙන්ස්ඩේ වල අඳුරනවා නේද? මේ ඉන්නේ වෙන්ස්ඩේත් එක්ක මම යන්නේ අද. අපි අද ලස්සන ඉවෙන්ට් එකක් බලන්න යනවා. අපේ සිටි එකේ තියෙන අපේ බර්ගමු සිටි එකේ තියෙන. ඉතින් අරත් යමු මයිත් එක බලන්න. හරි ලස්සනයි. අත් එන්නකෝ අපිත් එක්ක යන්න බලන්න. අද අපේ සිටි එක සෙනගින් පිරලා තමයි තියෙන්නේ. ඉතින් අපිට තැනක් හොයාගන්න හම්බ වෙයිද දන්නේ. ඉතින් පුංචි ළමයින්ට ඉස්සරහ පුංචි තැනක් හම්බුණා. ඉතින් මේ පැත්තේ ඉන්නේ වෙන්ස්ඩේ, මැද ඉන්නේ චූටි පූසෙක්, එහා පැත්තේ ඉන්නේ ස්පයිඩර්මෑන්. ඉතින් චූටි ළමයි හැම කෙනෙක්ම වගේම අද ලස්සන කොස්ටියුම් දාලා තමයි මේ ෆෙස්ටිවල් එක බලන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති චූටි කොළ කෑලි අපිට විසි කරනවා හැමෝම මේවට කියන්නේ කොරියාන්දොලි කියලා. ඉතින් අපිත් කොරියාන්දොලි නාගෙන තමයි මේ ඉන්නේ. කාටවත් මේ කොරියාන්දොලි ප්‍රහාර වලින් බේරෙන්න නම් විදිහක් නැහැ. ඉතින් මම නම් දකින්නේ වසන්ත කාලේ තියෙන ලස්සනම උත්සවය තමයි මේක. මේ ෆෙස්ටිවල් එකට කියන්නේ ෆිලාතදි මෙත්සක්වරෙස්සිමා කියලා. ඉතින් මම දකින විදිහට මේක තමයි වසන්ත කාලේ පටන් ගන්නකොටම තියෙන ලස්සනම උත්සවය. ඉතින් වසන්ත කාලේ පටන් ගන්න එකේ සතුට සමරන උත්සවයක් විදිහට තමයි මම මේ උත්සවේ දකින්නේ. ඒ වුණාට මේක පිටිපස්සෙත් ලොකු කතාවක් තියෙනවා. මම ඒකත් ඔයාලට පස්සේ කියන්නම්. අවුරුද්දකට දෙපාරක් ඉතාලිය වගේම යුරෝපයේ තවත් රටවල් කිහිපයකම වෙලාව වෙනස් කරනවා. ඉතින් අද ගොඩක් විශේෂ දවසක්. අද තමයි අපේ වසන්ත කාලයේදී වෙලාව වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඔරලෝසුවේ වෙලාව අපි පැයකින් ඉස්සරහට දාගන්න ඕන අද දවස ඇතුළත. ඉතින් ෆෝන් වල නම් ඉබේම වෙනස් වෙනවා. ගෙදර තියෙන ඔරලෝසුවේ අපි වෙලාව වෙනස් කරගන්න ඕනේ. ඉතින් වෙලාව වෙනස් වෙනවත් එක්කම අපිට දැනෙන්න පටන් ගන්නවා අපිට මේ දවස ගොඩාක් දිගයි කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. අපිට එළියේ තියෙන කාලය ගොඩාක් වැඩි. අපේ සිටි එකේ හැමදාම මේ මෙත්සක්වරෙස්සිමා උත්සවයේ තියෙන්නේ මේ වෙලාව මාරු වෙන දවසට. ඉතින් ඉරිදා දවසක තමයි මේ වෙලාව මාරු කරන්නේ. ඒ දවසට මේ ලස්සන උත්සවය යාලා සංවිධානය කරනවා අපේ සිටි එකේ හැම අවුරුද්දකම. මේ ලස්සන ඩාන්සිං පර්ෆෝමන්ස් එක කරන්නේ යුක්‍රේන් රටේ අය. සාම්ප්‍රදායික නර්තන අංගයක් මේක. ඉතින් මේ ඩාන්ස් එකේ තේමාව තමයි සාමය කියන එක. ඉතින් සාමය වෙනුවෙන් තමයි එයාලා මේ ලස්සන නර්තන අංගේ මේ ස්විලාතයකට එකතු කරලා තියෙන්නේ. මේ වගේ එක රටවල් වලින් එක ඕගනයිසේෂන් වලින් ලස්සන ඩාන්සිං පර්ෆෝමන්සස් මෙයාලා ඕගනයිස් කරලා තියෙනවා. ගොඩාක් ලස්සනයි ඇත්තටම. බලන් ඉන්න ගොඩක් ආසයි. නිකන් ලංකාවේ පෙරහැරක් වගේ. ඒ වගේ තවත් විදිහකින් කිව්වොත් මේක ෆැන්සි ඩ්‍රෙස් පැරේඩ් එකක් වගේ තමයි. එක කොස්ටියුම් ඉතින් විවිධ විදිහට හරිම ලස්සනට මේ පැරේඩ් එක මේ විදිහට යනවා. ඔයාලා මේ දැන් දකින්නේ ඉතාලියේ සාම්ප්‍රදායික වෙස්මුණු. මුළු ලෝකේ පුරාම ගොඩාක් ප්‍රසිද්ධ වෙන ඉතාලියේ වෙනිසියේ වෙස්මුණු ඒවා තමයි මේ. ඉතින් ඒ වගේ කිහිපයක් තමයි මේ. ඉතින් ලංකාවෙත් ඒ වගේ තියෙනවා එක වෙස්මුණු වර්ග. ඒ වගේ ඉතාලියේ ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට ආවෙනික වෙච්ච විශේෂ වෙස්මුණු වර්ග තියෙනවා. ඉතින් ඒවා ගොඩක් අපි මෙතනදී දැක්කා. ඒවත් මේ සාම්ප්‍රදායික මේ පැරේඩ් එකට එකතු කරලා තියෙනවා. ඇත්තටම ගොඩාක් ලස්සනයි ඒවා. ඉතින් ඇයි මෙයාලා මේ විදිහට මෙත්සක්වරෙස්සිමා කියලා උත්සවයක් සමරන්නේ? ඉතින් කතෝලික අය නම් මේ ගැන ගොඩාක් දෙනෙක් දන්නවා ඇති. ඉතින් නොදන්න අය වෙනුවෙන් මම පුංචි විස්තරයක් මේ ගැන කියන්නම්. පාස්කු ඉරිදට කලින් තියෙන දවස් 40ක කාලේ කතෝලික අයට බොහොම විශේෂ දවස් 40ක්. මොකද මෙයාලා වරෙස්සිමා කාලය ගත කරනවා. එහෙමත් නැත්නම් එයාලා උපවාස කාලයක් ගත කරනවා. එයාලා මස් මාළු නොකා ඉන්නවා. ඒ වගේම බොහොම ආගමානුකූලව යාඥා කරලා ඒ දවස් 40ක කාලේ පුරාවටම මෙයාලා ගත කරනවා. ඒ කාලෙන් 20 වෙනි දවසේ නැත්තම් හරියටම මැද තියෙන දවසට කියන්නේ මෙත්සක්වරෙස්සිමා කියලා. ඉතින් ඒ සම්ප්‍රදායන් කිසිවක් කඩ කරන්නේ නැතුව මේ 20 වෙනි දවස මෙයාලා ඒකෙන් පුංචි විවේකයක් අරගෙන ඒක උත්සවයක් විදිහට සමරනවා. ඉතින් ඒ උත්සවයට කියන්නේ ෆෙස්ටා ඩි මෙත්සක්වරෙස්සිමා කියලා. ඉතින් දවස් 20ක අපූර්ව ආගමානුකූලව බොහොම හොඳ කාලයක් ගත කරපු මෙයාලා ඒ සතුට 20 වෙනි දවසේ සමරනවා.
ඉතින් ඒකට කියන්නේ මෙත්සා ක්වරේසිමා කියලා. ඉතින් මේක ඉතාලියේ ගොඩාක් පැතිවල විශේෂයෙන් ලොකුවට සමරනවා. විශේෂයෙන් ওই වැනීසිය වගේ නගරේ ලොකුවටම මේ උත්සවය සමරනවා. ඉතින් ඒ වෙනුවෙන් එයාලා කානිවල් ඒ වගේම විශේෂ කෑම වර්ග හදනවා. ඒ වගේ මේ වගේ පෙරේඩ් සංවිධානය කරනවා. ඒ උත්සවය ලස්සනටම සමරනවා. ඒ වගේම තමයි වසන්ත කාලයේ මේ ලස්සන කාලයේ උදා වෙන සතුටත් මේ උත්සවයෙන්ම තමයි සමරන්න කියලා තමයි ඉතින් මට නම් හිතෙන්නේ. ඉතින් මං කලින් කතා කරපු සම්ප්‍රදායන් අද කාලේ ඒ විදිහටම සිද්ධ වෙනවද කියලා නම් හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් මෙයාලා මේ මෙත්සා ක්වරේසිමා කියන උත්සවය නම් අපේ සිටි එකේ ලොකුවටම සමරනවා. විශේෂයෙන් ඔය සමහර රටවල් වලත් මේක ලොකුවටම සමරනවා. ඉතින් අපේ රටේත් අපේ සිටි එකෙත් හැමදාම මේක සාමාන්‍යයෙන් මේ වගේ පැරේඩ් එකක් තියලා ලොකුවට මේක සමරනවා. මේක ඉතින් ලොකු පොඩි කාටත් බොහොම විනෝදයක් ගෙන දෙන උත්සවයක් තමයි මේ. පාස්කු බිත්තරය ගැන තමයි ඉතින් මෙතන ඩාන්සින් පර්ෆෝමන්ස් එකෙන් අදහස් වෙන්නේ. පාස්කු එනවත් එක්කම බිත්තර ගැන ගොඩක් කතා වෙනවා. ඉතින් අලුත් බිත්තරෙන් අදහස් වෙන්නේ අලුත් උප්පත්තියක් ලැබනවා කියන එක. ඉතින් අලුත් මිනිසෙක් විදිහට මේ පාස්කු කාලයත් එක්ක ඉදිරියට යනවා කියන අදහස තමයි අපිට ඒ පර්ෆෝමන්ස් එකෙන් මෙයාලා අරගෙන එන්නේ. මේ දෙන්න කවුද කියලා ඔයාලා දන්නවද? ඉතින් මේ තමයි ආදම් සහ ඒව. ගොඩක් දෙනෙක් ඉතින් ආදම් සහ ඒවගේ කතාව අහලා ඇතිනේ නේද? ඉතින් ওই පිටිපස්සෙන් කැරකි ඉන්නේ තහනම් ගහ. ඉතින් අද දවසේ දැක්ක ලස්සනම කපල් එකක් තමයි. ඉතින් ආදම් සහ ඒවගේ කතාව පෙන්නලා යන්න තමයි මේ දෙන්න මේ ලස්සනට කොස්ටියුම් දාගෙන එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඔය විදිහට එක කන්සෙප්ට්ස් වලට මෙයාලගේ නිර්මාණ ඉදිරිපත් කරලා තිනවා. ඇත්තටම හරිම නිර්මාණශීලී මෙයාලා. අපිටත් හිතාගන්න බෑ එහෙම අදහස් කොහොමද එන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ නපුරු හීනයක් ඇතුලේ ඉන්න චෙෆ්ලාගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. ඔය විදිහට එක ෆිල්ම්ස් වල එක කාටූන් ඒ වගේ හැම දෙයක් ගැනම වගේ නිර්මාණ කරලා තිබුණා මෙතන. ගොඩාක් ලස්සනයි. මුහුදු මංකොල්ලකාරයන්ගෙන් පිරිච්ච ලස්සන නෑවක්. ඉතින් මේ ස්ට්‍රක්චර් එක මේ ට්‍රක් එක උඩ හදලා තියෙන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ගොඩාක් ලස්සනයි. ඉතින් මෙතන සාම්ප්‍රදායික දේවල් වගේම මේ වගේ අලුත් විදිහට හිතපු අද කාලෙට ගැලපෙන විදිහටත් ඒ ලස්සන නිර්මාණ ස්ට්‍රක්චර්ස් හදලා තිබුණා. මේ තියෙන මිනියන්ස් ලාගෙන් පිරිච්ච ට්‍රක් එකක්. ගොඩාක් ලස්සනයි මේක. ළමයි නම් ඉතින් මේ වගේ දේවල් වලට ගොඩාක් ආසයි. ඉතින් මේ හැම දෙයක්ම මෙයාලා මොකක්ද හොඳම එක කියලා තෝරලා අන්තිමේදී එයාලට තෑගිත් දෙනවා. ඉතින් මෙතන ඒක තමයි මෙච්චර මහන්සි වෙලා මේ දේවල් මෙයාලා මේ ලෑස්ති කරන්නේ. බලන්නකො මිනියන්ස්ලා ගොඩායි. එක මිනියන් කෙනෙක් ඉතින් අපේ ළඟටම ඇවිල්ලා කොලොප්පොන් කරන්න පටන් ගත්තා. අපේ පුංචි ළමයින්ට ඉතින් මීට වඩා සතුටක් නෑ ඇත්තටම. දැන් නම් පාර පිරෙන්නම කොරියන්දොලි තමා තියෙන්නේ. හරියට නිකන් හිම වැටිලා වගේ. ඔයාලට මතකද ශ්‍රේක්? ඉතින් ශ්‍රේක් ඒ ඩ්‍රැගන් ඒ ආදරණීය ලස්සන බූරු පැටියා. ඉතින් ඒක තීම් එක කරගෙන තමයි මේ ස්ට්‍රක්චර් එක හදලා තින්නේ. ගොඩාක් ලස්සනයි ඉතින් ඒකත්. ලොකු පොඩි කියලා කිසිම වෙනසක් නෑ. අද දවසේ හැමෝම පුංචි ළමයි වගේ තමයි කොරියන්දොලි එහෙට මෙහෙට විසි කරගන්නවා. යාට විසි කරනවා, මෙයාට විසි කරනවා. ඉතින් කොරියන්දොලි පාරක් වැදුනා කියලා කාටවත් තරහක් වෙන්නේ නෑ. හැමෝගෙම මූණට හිනාවක් තමයි අද දවසේ එන්නේ. ඉතින් අද දවසේ මෙතනට එන හැමෝම ගොඩාක් විනෝද වෙලා තමයි ගෙදර යන්නේ.
ඉතින් අපි හැමෝම අහලා තියෙනවානේ වසන්ත කාලේ විතරක් එළියට ඇවිල්ලා සින්දු කිය කිය ඉන්න කම්මැලි තනකොළ පෙත්තෙක් ගැන. ඉතින් ඒ විදිහට හදපු යෝධ තනකොළ පෙත්තෙක් තමයි මේ. ඒ තනකොළ පෙත්තගේ කෝඹියෝ ටිකගේ කතාව කන්සෙප්ට් එක කරගෙන තමයි මේ ට්‍රක් එකේ මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් ගොඩාක් ලස්සනයි. ෂෝන් ඇන්ඩ් ද ෂීප්ස් කියලා කතා සීරීස් එකක්ම තියෙනවා. ඔයාලා බලලා තියෙනවාද? ඉතින් හරිම ජොලි මේ ෂෝනුයි යාගේ ඒ බැටළුව ටිකයි කරන වැඩ. ඉතින් ඒක කන්සෙප්ට් එක කරගෙන තමයි ඒ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් සමහරු මෙතන ටොෆි බෙද ගියා. ඉතින් අපේ කට්ටියටත් ඔන්න ටොෆි එහෙමත් හම්බුණා. මේ ඩාන්සර්ස් වලින් මෙයාලා කියන්නේ පරිසරය වෙනස් වෙන එක ගැන, සමයක වින්ටර් එක, ස්ප්‍රින්ග් සීසන් එක, ඒ වගේ සීසන් මාරු වෙන විදිහ ගැන තමයි මෙතන කියලා දෙන්නේ. වගේම මේ ලෝකයේ පරිසරය කොහොමද ලස්සනට ආරක්ෂා කරගන්නේ කියන දේ ගැනත් මෙයාලා ඒ දේ සැලකිල්ලට අරගෙන ලස්සනට කන්සෙප්ට් එක කරගෙන මෙහෙම නිර්මාණය කරලා තියෙනවා. පුංචි දෙයක් කියන්න ඕනේ. මේක ඉවර වෙනවත් එක්කම මේක පිටිපස්සෙන්ම එන්නේ පිරිසිදු කිරීමේ ට්‍රක් ටික. මේ කොරියන්දොලි පාර පුරාම තියෙනකොට අන්තිමේටම ඒවා පිරිසිදු කරගෙනත් තමයි යන්නේ. ඒ වගේම තමයි මෙතනට අද සෑහෙන ලොකු සෙනගක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සෙනග ආවට මොකද එයාලා මෙතන ප්ලාස්ටික් බෝතලයක්වත් සිලිමලු කෑලිවත් ඒ කිසිම දෙයක් පාර මැද දාලා යන්නේ නැහැ. ඉතින් ඒ කිසිම දෙයක් මෙයාලා පරිසරයට දාලා යන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ රටේ පුරවැසියන්ගේ විනය. ඉතින් ඒකත් මම අන්තිමේටම පොඩ්ඩක් මතක් කරනවා. ඉතින් අන්තිමේටම මේ ස්විලාතකේ තියෙන්නේ බොලිවියන් අයගේ ඩාන්ස් එකක්. ඉතින් ඇත්තටම මේ බොලිවියන්ස්ලා අපේ සිටි එකේ ගොඩාක් දෙනෙක් ඉන්නවා බොලිවියන්ස්ලා. ඉතින් එයාලගේ රටට ආවේනික වෙච්ච නර්තනාංගයක් තමයි එයාලා මේ ඉදිරිපත් කරන්නේ. ඇත්තටම ගොඩාක් ආකර්ෂණීයයි, හරිම ලස්සනයි. අන්තිමේටම ඉතින් ස්විලාතා එක ගොඩාක් ලස්සනට ওই විදිහට ඉවර වෙනවා. ඉතින් මට මේක දකිද්දී නිතරම මතක් වෙච්ච දෙයක් තමයි අපේ රටේ උඩරට නැටුමක් එහෙම තිබ්බොත් එහෙම කොහොමද තියෙයිද කියලා. ඉතින් මේ හැම දෙයකටම වැඩිය ලස්සනයි. ඉතින් අපේ රටේ ලස්සන ඩාන්සින් පර්ෆෝමන්ස් එකක්, කැන්ඩියන් ඩාන්ස් එකක් එහෙම තිබ්බොත් එහෙම කොහොම ආස වෙලා බලාගෙන ඉදීද හැමෝම නේද? ඉතින් ওই විදිහට අපි ස්විලාතා එකත් බලලා අපි ඉවර වෙලා අපි රෑ 6ට විතර කොහොම හරි කන්න ගියා ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට. ඉතින් අපි ආසම කරන නාන් රොටි කන්න කියලා තමයි අපි මෙතනට ආවේ. ඉතින් මොනවද ඕඩර් කරන්න කියලා බලලා අපි අල දාපු නාන් රොටි ටිකකුයි ඒකටම හරියන චිකන් කරි ටිකකුත් ඕඩර් කරලා පුංචි ළමයින්ට කන්න කෙබාබ් වගේ තියෙනවා පණිනි වර්ග. එයාලට කන්න පණිනි ටිකකුත් ඕඩර් කරලා අපි රෑටත් නැති දවල්ටත් නැති වෙලාවක හවස 5 මාට විතර තමයි ඉතින් මෙතනට ඇවිල්ලා ආසාවට රොටි ටිකක් කාලා ගෙදර ගියේ. කෑම එහෙමත් කාලා ඉවරලා තව ටිකක් වෙලාව තිබුණ නිසා අපේ ළමයි එක චුට්ටක් එළියේ සෙල්ලම් කර හිටියා. අද මේ මගේ ආදරණීය දවස ওই විදිහට තමා ගත වෙලා ගියේ. වීඩියෝ එක පුරාවටම එකතුලා හිටපු ආදරණීය ඔයාට ගොඩාක් ස්තුතියි. මම හිතනවා ඔයා ආසාවෙන් බලන්න නැති කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගෙහින් එන්නම්. මම ශානි.